හරි ගයිස්, ඉතින් මොකද වෙන්නේ කාලයකට පස්සේ ඔන්න අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. හරි ඉතින් ඔයාලා දන්නවා අපිට ජෝග බන්ඩල් සෙට් එක එනවා 13 වෙනිදා. ඉතින් ප්‍රයිම් 7 තියෙන කට්ටියට මේ දවස් දෙකකට වගේ කලින් එනවානේ. මේ මගේ ඉතින් ප්‍රයිම් 7 තියෙන හින්දා මේ ජෝග බන්ඩල් සෙට් එක මටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් අපි ඉතින් අද ඒක ගමු. මං ගා බ්ලැක් ජෝකර් එක නම් තියෙනවා. මට ග්‍රෑන්ඩ් ප්‍රයිස් ජෝකර් එක ගන්න ඕන. මේ අපි අද දැන් මේක ගමු. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ, වීඩියෝ එකට ගිහිල්ලාම සෙට් වෙමු. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට ඇවිල්ලා තිනවා. ඉතින් මේ ජෝකර් බන්ඩල් සෙට් එක මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් විදියට නෙමෙයි දීලා තින්නේ. ඒ කියන්නේ ඒවා දම් පාටින්නේ පෙන්නන්නේ. අර මේ ගෝම් බන්ඩල් එකක් දීලා තිනවා ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් එක විදියට. අනේ මන් දන්නේ නැහැ මොකද කියලා මෙහෙම කරන්නේ. මේ කියන්නේ යුනිවර්සල් වලට මේ හැම හොඳ බන්ඩල් එකක්ම ඇයි මේ පරණ ඒවා මේ රිටර්න් කරන්න කියලා මන් නම් තේරෙන්නේ නැහැ. එනිවේ ඉතින් අපි ගමු. ඉතින් මේක මේ ගරින් රිටර්න් කරපු හින්දා මේ විදිහට රිටර්න් කරාම ඉතින් අර ඒ කියන්නේ කටින් ඒ කියන්නේ ගොඩක් ජෙම් දීලා ගත්ත කටේට ඒක අවාසිය මේ අවුලක් නැහැ. ඉතින් අපි මේ ගමු. මේ මුලින්ම ඉතින් ගෝල්ඩ් රොයල් එකක් එහෙම ස්පින් කරලා බලමු. ඔයාලත් ඉතින් ගන්නකොට ගෝල්ඩ් රොයල් එකක් එහෙම ස්පින් කරලා ගන්න. මේක නම් ඉතින් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකක් ඉන්නේ. ඉතින් මේ ගන්න ලේසි කට්ටියට. ඒ කියන්නේ කලින් ඉවෙන්ට් වල හැම ටෝකන් තියෙනවා නම් ඒ කියන්නේ කලින් ස්පින් කරපු යුනිවර්සල් ටෝකන් තියෙනවා නම් ඒ වෙනුත් එක්ස්චේන්ජ් කරන්න පුළුවන් නේ. හරි ඉතින් මේ මංගා ටෝකන් 300ක් තියෙනවා. ඉතින් මටත් ගන්න පුළුවන්. ඒ වුණාට අපි මේ ජෙම් 1000ක් 1100ක් වගේ ස්පින් කරලා බලමු. මේ හදිසියක් ආවොත් ඉතින් මේ එතකොට ටෝකන් ටික ඉතුරු වෙන්නේ. ටෝකන් ටිකෙන් එතකොට මේ වෙන මොකක් හරි ඉවෙන්ට් එකක් ආවම ඒකෙන් ගන්න පුළුවන් නේ. හරි ඉතින් පොඩ්ඩක් මේ ඔබලා ඔන්න මම පළවෙනි ස්පින් එක දෙනවා දැන්. හරි බලමු ඉතින් ටෝකන් කීයක් එයිද කියලා. ටෝකන් 3ක් ආවා පළවෙනි ස්පින් එකෙන්. බලමු ඉතින්. හරි අපි එහෙනම් දැන් දෙවෙනි 25 ස්පින් එක දෙමු. මේකෙන් ටෝකන් කීයක් එයිද දන්නේ නැහැ. එක ටෝකන් එකක් ආවා. අපිට ඉතින් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් ජෝග බන්ඩල් එක දුන්නොත් ගරින එතකොට ස්පින් කරන්න ඕනේ නැහැ. ටෝකන් ටිකත් ඉතුරුයි, ජෙම් ටිකත් ඉතුරුයි. බලමු ඉතින් පළවෙනි 112 ස්පින් එක දුන්නා. ඒකෙන් ටෝකන් 16ක් ආවා. ඒක නම් පාසි හැබැයි. බලමු ඉතින් දෙවෙනි මේ පහේ ස්පින් එක තමයි මේ දෙන්නේ. ඒක නම් ටෝකන් 7යි ආවේ. මේ ටෝකරක් නැහැ. පොඩ ටෝකන් 10ක් විතර එනවා නම් ඉතින් ඔය හැම ස්පින් එකකින් වගේම එනයි ඉතින් සුපිරියක් ඉතින් ආයි තේරුමක් නැහැ. හරි අපි බලමු ඉතින්. ඒ වුණාට ඉතින් දැන් මං ගාව ටෝකන් තියෙන හින්දා ගාඩින දන්නවා මේ එක්ස්චේන්ජ් කරලා ගන්නවා. ඒකින්ද දෙන්නේ හරි අවුලක් නැහැ. ඉතින් අපි ස්පින් කරගෙන යනවා. ඔයාලත් ඉතින් මේ එක දිගට ස්පින් කරන්න එපා. ගෝල්ඩ් රොයල් එක පැත්තේ ගිහිල්ලා ගෝල්ඩ් රොයල් පාරක් කියම දීලා ස්පින් කරන්න. හරි අපි ආයි යන් ඉවෙන්ට් එක පැත්තට. හරි ඉතින් ඔන්න මම තව පහේ ස්පින් එකක් දුන්නා. බලමු ඉතින් ටෝකන් කීයක් එයිද කියලා. එකෙන් මම හිතන්නේ ඒකිනු ටෝකන් 7යි ආවේ. තේරුමක් නැහැ. බලමු ඉතින් 25 ස්පින් එකක් දීලා බලමු. අන්න මේ මම හිතන්නේ බ්ලැක් ජෝකර් එකේ ෆීමේල් බන්ඩල් එක වැද්දා. බ්ලැක් ජෝකර් එකේ ෆීමේල් බන්ඩල් එක අම්මට ඒක ඩවුන්ලෝඩ් උන්නේ නැහැ. පොඩ්ඩක් බලමු අපි ඒක. බ්ලැක් ජෝකර් එකේ ෆීමේල් බන්ඩල් එක වෙන්න ඕන වැද්දේ. ඒක තමයි අවුලක් නැහැ. ඉතින් මොකක් හරි එකක් වැද්දානේ. අවුලක් නැහැ. හිත හදාගන්න පුළුවන් මොකක් හරි එකක් වැද්දා කියලා. බලමු ඉතින් ඔන්න මම තව පහේ ස්පින් එකක් දුන්නා. බලමු ඒකෙන් ටෝකන් කීයක් එයිද කියලා. ඒකෙන් ටෝකන් 9ක් ආවේ. ඉතින් තේරුමක් නැහැ. පොඩ්ඩක් 10ක් පන්නලා දෙන්න බෑද? අර පළවෙනි පහේ ස්පින් එකේ විතරයි මේ 16ක් දුන්නේ. ඊට පස්සේ තාම ආවේ නැහැ. පොඩ්ඩක් 10ක් පන්නලා. මං ගාව ටෝකන් 253ක් තියෙනවා. අපි බලමු ස්පින් කරගෙන යමු. බලමු ඉතින් අපිට බන්ඩල් එකක් වදීවිද නැත්නම් ඉතින් බලමු ඉතින් අපි තව ජෙම් 500ක් විතර ස්පින් කරලා නවත්තමු. මොකද මේ ඊට වැඩි කොහොමද ස්පින් කරලා වැඩක් නැහැ. මම කොහොමද ජෙම් 1000ක් වගේ තමයි ස්පින් කරන්න හිටියේ. ඒ ටික ස්පින් කරාම ඇති. අද මං හිතුවා මේ ටෝකන් 300කට අදේ කියලා ජෝකර් බන්ඩල් එක. බලමු ටෝකන් 250කට දේල් තියෙන්නේ. දැන් මේක සාමාන්‍ය බන්ඩල් එකක් විදියටම දාලා. හරි ඉතින් අපි ස්පින් කරගෙන යමු. හරි බලමු ඉතින් අපි මේ විදිහින් මේ කලින් අර ඉන්කුබේටර් ආපුවා නේද? මේ දැන් මේ යුනිවර්සල් වලට තියෙන්නේ. හරි ෂෝක් මොකද දන්නේ මේ කරින් එකේ මේ අනාගත බලාපොරොත්තු එහෙම.
හරි ඉතින් අපි ස්පින් කරගෙන යන් anyway අවුලක් නැහැ. ඉතින් මේ ඒ කියන්නේ හැමෝටම ඉතින් ඔය බණ්ඩල් එකේ එහෙම දාන්න පුළුවන් වෙනවනේ. ඒ කියන්නේ යුනිවර්සල් වල දුන්නාම පොඩ්ඩක් ගන්න ලේසියිනේ. හරි ඉතින් ස්පින් කරගෙන යන්. දැන් අපි ගාවට ඕගන් 381ක් තියෙනවා. බලමු දැන් 389ක් තියෙනවා. හරි අපි ටෝකන් 400 කළා මේ නවත්තමු. හරි මම දැන් 25 ස්පින් එකක් දුන්නා. ඒකෙන් අපිට ටෝකන් දෙකක් ආවා. හරි මේ ස්පින් එක විතරක් දීලා නවත්තමු. බලමු ඉතින් මේකෙන් ටෝකන් කීයක් එයිද කියලා. මේකෙන් ටෝකන් 9ක් ආවා. හරි ඉතින් මොන අපි දැන් අපි ගාව දැන් මේ ටෝකන් 400ක් තියෙනවා. හරි එහෙනම් අපි ඉතින් බන්ඩල් එක එක්ස්චේන්ජ් කරලා ගමු. ඔන්න ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම ජෝකර් බන්ඩල් එක එක්ස්චේන්ජ් කරලා ගත්තා. ඔයාලත් ඉතින් මේ 13 වෙනි ඉවෙන්ට් එක ආවම ගන්න කට්ටිය ගන්න අනිවාර්යයෙන්. මේ කියන්නේ වාසියන්නේ ගන්න කට්ටිය ගන්න. හරි අපි යන් ඉතින් දැන් බන්ඩල් එක දාගන්න. ඔන්න ඉතින් මම මේ තීන බන්ඩල් එකටම දාගත්ත මූණ විතරක්. කොහොමද ජෝකර් බන්ඩල් වල මූණ විතරයිනේ ආයි සුපිරියටම තියෙන්නේ. ඔන්න ඉතින් මම ඔයාලට ෆුල් බන්ඩල් එකම පෙන්නන්නම්. ඔන්න ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් ෆුල් බන්ඩල් එක. අවුලක් නැහැ වාසිය. ඉතින් ඕන කෙනෙක් දන්නවා ජෝකර් බන්ඩල් එක කියන්නේ ඉතින් ආයි සුපිරිම බන්ඩල් එකක් කියලා. පට්ටම ලෙජෙන්ඩරි බන්ඩල් එකක් කියලා. ඉතින් ඒක මේ යුනිවර්සල් වලට දීලා ඉතින් කාලා අවුලක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න ඉතින් මේ මං ගාව තිබ්බ බ්ලැක් ජෝකර් එකත් ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ හරි ඉතින් එහෙනම් මේ අදට එහෙනම් ගිහින් එන්න. මේ මොකද්ද අපි මේ හොඳ කිට් එකක් දාගමු පොඩ්ඩක්. බලමු ග්‍රෑන්ඩ් ප්‍රයිස් ජෝකර් එකේ මූණ දාලා ඊට පස්සේ මේ අනිත් ඒවා ටික පොඩ්ඩක් වෙනස් කරමු. මේ ෂර්ට් එකට දාමු බ්ලැක් ජර්සි වගේ. මේ අලුත් බ්ලැක් ජර්සි එක පරණ එක නෙමෙයි. මේ ඊට පස්සේ රෙඩ් වයිට් එක දාලා හරි මේක සෙට්. අවුල නැහැ ඉතින් ඔය තියෙන සුපිරියට. මේ හරි එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම බයි බයි. මේ මතක් කරන ඉතින් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. හැමෝටම බයි බයි.